ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න පොසොන් vlog එක අරගෙන ආවා. ඉතින් අපි දන්සල් වඳින්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉතින් මුලින්ම හම්බුන දන්සල තමයි සීනි සම්බෝල පාන් දන්සල. ඉතින් අපි ඒකෙන් සීනි සම්බල් පාන් කාලා එද්දි හම්බුණා මොකද්ද ෆෘට් සලාඩ් දන්සලක්. ඉතින් මේක නම් ගිය පාරක් තිබ්බා. අපි ගිය පාරත් ගියා මේකේ හෙන්න පොලිම එකහමාරට එක පටන් ගත්තේ මේ ඒ වුණාට අපිත් එකහමාරට කලින් ගියා ඒත් හෙන්න පොලිම ඒකේ. ඊට පස්සේ අපේ ඉස්කෝලෙන් කඩලා දුන්නා. ඉතින් අපි මේ ෆෘට් සලාඩ් පොලිමේ ඉන්නකම් අපේ තාත්ති ගිහිල්ලා කඩලා අරන් ආවා. ওই ෆෘට් සලාඩ් දන්සල මේ ඒ කිව්වේ හෙන්න පොලිම එක මේ කිලෝමීටර් ගාණක් පොලිම අපි ගියෙත් 1:20 කාලට විතර. ඒත් අපි අන්තිම වගේ හිටියේ. අපිටත් පිටිපස්සේ තව ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒක ගොඩක් ඉතින් තියෙනවා මේ ගොඩක් කට්ටියට අපි නම් ඉතින් දන්නේ නැහැ ඉක්මනින් ඉවර වුණාද කියලා. අපි ඉතින් කාලා ආවා. ඒක දුන්නේ මේ මතුගම මෙඩි හෙල්ප් එකකින්. ඒක අපි ගිය පාරත් ඕකට ආවා. ගිය පාර පොසොන් එකට. ඉතින් මේ පාරත් ආවා ඒකට. ගිය පාරත් අපි මේ විදිහටම හෙන්න වෙලා පොලිමේ හිටියා. මං හිතන්නේ අපි පොලිම් වලින් ඉඳපු වැඩිම වෙලාව මේක තමයි. ගිය පාරත් එහෙමයි මේ පාරත් එහෙමයි. මාර පොලිමක් මේකේ තියෙන්නේ. වෙනස් දේවල් දෙනකොට කොහොමත් ඒවැ පොලිම වැඩි මං හිතන්නේ. ඉතින් මේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ සුප් දන්සලකට. මේක චිකන් සුප් දන්සල තමයි ගහලා තිබුණේ. චිකන් සුප් සමග මේ මොනවද රෝස් පාන් කියලා. ඉතින් මේකේ අනේ මන්දා මන්නම් සුප් එක වැඩිය බිව්වේ නැහැ. මොකද මම නිවිති කන්නේ නැහැ. ඒකට නිවිති දාලා තිබ්බා. ඒක මරු හැබැයි නිවිති කන්න ආස අයට. ඉතින් ඊට පස්සේ අපි මේ ගෙදර එන ගමන් බෙලිමල් දන්සලක් හම්බුණා. ඒකත් බීලා ආයි ගෙදර යනකොට ආයිමත් අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ආයිමත් කියන්නේ මං අයිස්ක්‍රීම් කෑවේ නෑ. අයිස්ක්‍රීම් එක බල තමයි අපි ආවේ. ඊට පස්සේ කොහොම හරි පොසොන් දවසේ නෙවෙයි ඊට පස්සේ දවසේද කොහෙද ඉස්කෝලේ තිබ්බා. ඔව්ද කොහෙද? මේ ඊට පස්සේ අපි ඉස්කෝලේ ඉරලා එද්දි අපේ බස් එක නවත්තන තැන ආයෙමත් අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. ඉතින් අපි අයිස් කකා ගෙදරට ගියා. ඊට පස්සේ ඉතින් මේ මට හරියට මතක නෑ මේ කවද්ද කියලා. කොහොමද මේ පොසොන් දවසේ නෙවෙයි. අපි පොසොන් දවසට පස්සේ දවසේද කොහෙද අපි ආවා වෙසක් බලන්න. වෙසක්ලු පොසොන් සෝරි පොසොන් බලන්න අපේ පැත්තේ තියෙනවා. අපේ පැත්තේ කියන්නේ මතුගම පොසොන් කලාපයක් තියෙනවා. අපි ඉතින් ගිය පාරත් ඒක බලන්න ආවා. මේ ගිය පාරත් තිබුණා මේ ඉතින් අපි වාහනේ දාන තැනක් නැතුව මේ කෙටි පාරවල් වලින් ඇවිල්ලා බලනකොට තමයි ওই මිහිදු මේ ඒක දැක්කේ. ඒක ඉතින් මම ඒකත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ගන්න මේ ඇවිල්ලා තියෙන්නේ පොසොන් කලාපේ බලන්න. ඉතින් මේකේ තියෙන්නේ වෙසක් කුඩු. හෙන ගොඩාක් තිබ්බා. මාරම ලස්සනයි. එක එකින් එකට වෙනස්. හරිම ලස්සන වෙසක් කුඩු ගොඩාරියක් තිබ්බා. ඉතින් අපි ඒ ඔක්කොම බැලුවා. මේ ඊට පස්සේ මේ පොසොන් කලාපේ කූඩුයි තව ශ්‍රවණාගාරය තියෙනවා. ශ්‍රවණාගාරය ඇතුලේ තියෙන භක්ති ගීත මේ එකක්. ඉතින් අපි ඒකත් ටිකක් වෙලා බැලුවා. භක්ති ගීත අහලා කූඩුත් බලලා තමයි අපි ගෙදර ගියේ. කූඩු නම් ඔයාලට බලන්න ගොඩාක් තියෙනවා. ඔයාලා එහෙනම් නිදහසේ බලන්නකෝ. Your smile lit up
sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds' colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Even in dark skies, your light remains through every storm. You ease my pain, a rhythm of hearts. No need to pretend, this love story will never end. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this. ඉතින් අපි පොසොන් කලාපය බලලා තව අපිට කොටු ටිකක් තියෙනවා බලන්න. ඒ ටික ඉස්සරහට පෙන්නන්නම්. මේ ඒ පැත්තට ඒ ටික තියෙන තැනට යනකොට අපිට අයිස්ක්‍රීම් වෑන් එකක් හම්බුණා. ඉතින් අපි ඒකෙන් අයිස්ක්‍රීම් ගත්තා. ඉතින් මෙතන පොසොන් කලාපෙම දන්සලත් දුන්නා අපි එද්දී. අපි ආවෙත් 7:45ට විතර. ඉතින් අපි බලලා එළියට එනකොට බල්ලා කියන්නේ එද්දි මේ 8:00ට විතර. ඉතින් ඒ දන්සල ඉවර වෙලා තිබ්බා. ඉතින් අපි ඒකට සැලුන්නේ නෑ. අපි ඉතින් අයිස්ක්‍රීම් වෑන් එකෙන් අයිස්ක්‍රීම් කෑවා. ඉතින් මේ තියෙන්නේ මං කිව්වා අනිත් කෝඩු ටික. මේ ටිකත් ඉතින් හරි ලස්සනයි. එකකට එකක් හරිම වෙනස්. මාරම ලස්සනයි. ඉතින් කෝඩු ටික. ඉතින් අපි මේ පොසොන් කලාපේ බලලා ඉවර වෙලා ගියේ මෙතන මෙහා පැත්තේ තමයි තොරණ තියෙන්නේ. ඉතින් මේ ටික ඔක්කොම අපිට බලන්න ලේසි. මේක බලපු ගමන් අපිට එහා පැත්තට ගිහිල්ලා තොරණත් බලත හැකි. ඉතින් අපි ආයි තොරණ බලන්න යන ගමන් ගත්තා මොකද්ද මේ එකක්. අච්චාරු එකක් මික්ස් එකක් තමයි අපි ගත්තේ. ඉතින් අපි මේ තොරණ බලන්න යන ගමන් තමයි ඉන්නේ මේ තියෙන්නේ තොරණ. මේක ගොඩක් ලොකුයි. මේ රණමොනොර ජාතකයේ තමයි මේ තොරණෙන් පෙන්නන්නේ. ඉතින් ලස්සනම ලස්සනයි. ලයිට් දාලා හරිම ලස්සනයි. ඉතින් ගොඩාක් සෙනග ඉන්නවා මේක බලන්න. අපි ඒකයි පොසොන් දවසේම ආවෙත් නැත්තේ. මේ පොසොන් දවසේ මීට වඩා ගොඩාක් සෙනග ඉන්නේ ඇති. ඉතින් අපි පොසොන් වලට දවස් 2කට විතර පස්සේද
කොහෙද තමයි ආවේ මට මතක විදිහට. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් දැන්ම join වෙන්න. මම link එක description box එකේ දාලා තියන්නම්. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.